close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways, and on we'll go. Through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways, and on we'll go. See the horizon, turn us to thousands, and we'll grow in number, fueled by them. To see the horizon, turn us to thousands, and on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And ඉම්පෝටින් කියලා වැටෙනවා. ඒකට පොඩි වෙලාවක් යනවා. ඉතින් ඔයාලගේ PC එකේ performance අනුව තමයි ඒක පොඩ්ඩක් තීරණය වෙන්නේ. හරි. අපි ටික වෙලාවක් මේක load වෙනකන් ඉමු. ඔයාලට මේකෙන් කරන්න අමාරු නම් මම ඊළඟට blend එක ගෙනිනවා. blend එකේ හැබැයි ටිකක් spec ඕනේ. හොඳ spec තියෙන PC තියෙන අයට ඒක කරන්න පුළුවන්. ඔයාලා මගෙන් අහලා තිබ්බා මොබයිල් එකක free fire එකක් ගේන්න කියලා. ඒකත් මම ඉස්සරහට අරන් එන්නම්. හැබැයි free fire එක නම් මේකෙන් කරන්න වෙන්නේ නැහැ. මේක කරන්න පුළුවන් Minecraft විතරයි. හරි. මේ තියෙන අපේ world එක මෙතන පෙන්නනවා. හරි එහෙනම් මේ world එක දැන් create කරන්න තියෙන්නේ. ඔන්න මම create කරගත්තා. දැන් මම right click එක කරලා මේක එහෙම යනවා. මොකද මේ world එක අපේ ඇඟුලට එන්නේ. මේක හරියට දැන් පොළොවට සමතලා වෙන්න දෙන්න ඕනේ. හරි. පේනව නේද? මේක පොළොවට සමතලා වෙන්න තියෙන්නේ. හරිනේ. එහෙනම් ආයෙ left click එක දුන්නා. පේනව නේද? මේ හරියටම බ්ලොක් එක පොළොවට සමතලා වෙනානේ. හරි. දැන් එහෙනම් අපි බලමු කැරක්ටර් එකක් ගන්න හැටි. කැරක්ටර් එකක් ගන්න පුළුවන් මෙන්න මේක. කැරක්ටර් ගත්තා. දැන් අර මෙහෙමයි. මේ කලින් මයින්ඩ් නිමේට 1 එක තියෙනවානේ.
1 එක ගත්තාම මේ කැරක්ටර් එක තියෙන්නේ. මේ කැරක්ටර් එක මෙන්න මෙහෙම එන්නේ නැහැ. කෙලින්ම අර අපි ස්පෝන් වුණ තැනම ක්‍රියේට් වෙන්නේ. අන්න එක තමයි මේකේ තිබ්බ ප්‍රශ්නේ. දැන් මේක එහෙම නැහැ. මේක අපිට මෙහෙම කැරක්ටර් එක තියෙන්න ඕන තැන සිලෙක්ට් කරන්න පුළුවන්. මේකත් මෙහෙම කරලා ලෙෆ්ට් ටික් එක දෙන්න තියෙන්නේ. දැන් මම ගන්නවා කැමරා එක. මේ තියෙන කැමරා එක. ඔන්න එකත් ගත්තා. මෙතන තියෙන කැමරා view එක. පේනවද මෙතනින් රයිට් ක්ලික් කරලා මෙතන රයිට් ක්ලික් කරලා හරියට මෙහාට යද්දි කැමරාවත් එහාට මෙහාට යනවා. මේක රයිට් ක්ලික් කරලා ගියා. හරි. මෙතන තමයි key frames තියෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එක බලන්න කලින් මම දාපු කලින් වීඩියෝ ටික බලලා ඉන්න. හරි. දැන් මේවා ඔයාලට මම කියලා දුන්නා. මේ අත් කරකවනවා. ඊට පස්සේ අත් මෙහෙම කරනවා. වලම දෙන්නම නෙවුවා. අන්නේ ඔක්කොම කියලා දුන්නා. මේ වලම දෙන්නම නෙවුවා හැම. ඔක්කොම මම ඔයාලට කියලා දුන්නා. ඒ ටික ඔයාලා බලන්න. හරි. එහෙනම් ඉතින් අදට එච්චරයි. ඊළඟට අපි හමු වෙමු කොහොමද Minecraft character එකක් animate කරන්න කියලා. ඊළඟ වීඩියෝ එක ඒ ගැන. එහෙනම් අදට සම්පන්නයි.